ආයිබෝන්. අද මම මේ කොහෙද ඉන්නේ කියලා දන්නවද? මගේ YouTube එක බලන කට්ටිය බලන්න මම මේ කොහෙද ඇවිල්ලා ඉන්නේ කියලා. ඕගොල්ලෝ විශ්වාස කරනවද දන්නේ නැහැ. විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න. මම මේ ඉන්නේ ලෝකේ උසම on grid solar system එකේ. ලංකාව විතරක් නෙමෙයි, දකුණු ආසියාව විතරක් නෙමෙයි. මුළු ලෝකෙම උසම on grid solar system එකේ. කොළඹ නගරය කියන්නේ දවසින් දවස දියුණු වෙන තැනක්. දියුණු වෙන නගරයක්. ඉතින් මේ කොළඹ නගරේ කොහේ ඉඳන් බැලුවත් ඕනම ස්ථානයක ඉඳන් බැලුවත් එක බිල්ඩින් එකක් තියෙනවා. ඒක හරිම සුවිශේෂී. ඒකට හේතුව තමයි මේ බිල්ඩින් එක දැක්ක ගමන්ම තේරෙනවා බිල්ඩින් එකේ වහලේ උඩ මොකද්දෝ යමක් අමුතු හැඩේ වහලයක් පේන්න තියෙනවා. ඒ අමුතු හැඩේ වහලය ඔයගොල්ලෝ දන්නවද? ලෝකේ උසම on grid solar system එක කියලා. ලෝකයේ උසම on grid solar system එක. right. මම මේ ඉන්නේ Clear Point Residences. ඉතින් මම මේ ඉන්න තැන ඔයගොල්ලන්ට පේනවා ඇති ලස්සන ඉන්ෆිනිටි පූල් එකක් තියෙනවා. ඒ වගේම මුළු කොළඹ නගරයම 360 මට බලා ගන්න පුළුවන් මෙතනදී. විශේෂයෙන්ම ලෝටස් ටවර් එක, කොළඹ හාබර් එක, එතනින් ගියාම අපිට World Trade Center එක පැත්ත, එහෙම නැත්නම් Port City එක, ගෝල්ෆ් ෆේස් මේ හැම පැත්තක්ම, පාර්ලිමේන්තුව මේ හැම පැත්තක්ම හොඳට බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. අර මට තිබුණු ප්‍රශ්නේ ඔයගොල්ලන්ට තිබුණා නේද? මොකද්ද මේ අමුතු වහලයක් තියෙන බිල්ඩින් එක කියලා? හරි. මම ලෑස්ති අද මෙතන වෙන සුවිශේෂී වැඩක් ගැන ඔයගොල්ලන්ට පෙන්නන්න. ජීවිතේ කවදාවත් දකින්න හම්බ වෙන්නේ නැති වැඩක්. ඉතින් අපි කතා කරමු ඒ ගැන. යමු ගිහලා බලමු. දැන් මේ සයිට් එක එහෙම නැත්නම් මේ සෝලාර් ව්‍යාපෘතියේ උඩ නැගලා ආරක්ෂිත විදිහට තමන්ගේ වැඩ කටයුතු හරියට කරන්න නම් මන සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගන්නට ඕනේ. ඉතින් මේ විදිහට තමයි මූලික වෛද්‍ය පහසුකම් සපයලා මූලික වෛද්‍ය පරීක්ෂණයක් තුලින් හොඳ වෛද්‍ය මට්ටමක එහෙම නැත්නම් හොඳ සෞඛ්‍ය මට්ටමක ඉන්නවද? අද දවසේ ඔවුන්ගේ සෞඛ්‍ය මට්ටම ප්‍රශස්ත මට්ටමේ තියෙනවද? මේ වගේ උසකට ගිහිල්ලා වැඩ කරන්න පුළුවන්ද කියන මූලික පරීක්ෂණ කටයුතු තමයි මෙතනදි සිද්ධ වෙන්නේ. මේ වැඩේ ගැන කතා කරන්න හරියටම හරියන කෙනා තමයි මාත් එක්ක මේ ඉන්නේ. දසිත කොඩිතුවක්කු. දසිත පොඩ්ඩක් ඔයාම අඳුනලා දෙන්න. මම දන්න විදිහට ඔයා මේ සෝලාකියා ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් එකේ ෆවුන්ඩර් ඒ වගේම මැනේජින් ඩිරෙක්ටර්. ඊට අමතරව ඔයා මොනවද කරන්නේ? yes මාදෝ ආයිබෝන්. මාදෝ මම ලෙක්චරර් කෙනෙක් හැටියට සේල්ස් කෝච් කෙනෙක් හැටියට මේ සේල්ස් ට්‍රේන් කරනවා. දැන්ට දිස්ත්‍රික්ක 14ක 3500ක් සෝලාර් ටෙක්නීෂියන්ස්ලා විතරක් ට්‍රේන් කරලා තියෙනවා. ස්පෙસિෆිකලි සේල්ස් සහ ප්‍රිවෙන්ටිව් මේන්ටනන්ස්. එතකොට ඊට අමතරව මම මේ ශේෂ්ත්‍රයට ආවේ ඉස්සෙල්ලාම ඉන්ස්පයර් වෙලා 2016 ආපු amendment එකකින්. renewable on grid net accounting කියන ස්කීම් එක මගේ දන්න රිලේටිව් කෙනෙක් කරලා. එතනින් එහාට මම ඒජන්ට් කෙනෙක් හැටියට ශේෂ්ත්‍රයේ හිටියා. 2019 තමයි මේවල රීසයික්ලින් සහ මේවල ප්‍රිවෙන්ටිව් මේන්ටෙනන්ස් පැත්ත ස්ටඩි කරන්න පටන් ගත්තේ. ඊට පස්සේ 2022 දී තමයි සෝලාකියා ඉන්ටර්නැෂනල් ලොන්ච් කළේ. මේ ක්ලියර් පොයින්ට් රෙසිඩෙන්සිස් මේ ටවර් එක මෙච්චර උසක තියෙන ටවර් එක ඊට අමතරව මේ තරම් උසකින් තියෙන මේ සෝලාර් සිස්ටම් එක මේන්ටේන් කරන්න ඕගොල්ලන්ගේ ආයතනයේ තෝරගන්න හේතු වෙන්න විශේෂත්වයක් ඇතිනේ. ඔයා හිතන විදිහට මොකක්ද ඒකට හේතුව? අනිවාර්යෙන්ම ආදෝ. ලංකාවේ ඇත්තටම ප්‍රිවෙන්ටිව් මේන්ටෙනන්ස් කියන දේ හඳුන්වලා දුන්නේ අපේ. එක. දෙවෙනි එක තමයි අපේ awards වලින් ගත්තත් මේ අවුරුද්දේ best solar preventive maintenance provider හැටියට global business excellence award එක තියෙනවා. ආයිමත් තියෙනවා most innovative solar company of the year කියන award එක. so ලංකාවට අපි ගත්ත ගමන් preventive maintenance වලට අමතරව semi automated cleaning system, fully automated cleaning system, health report, type SCI installation method, ඒ වගේම anti static anti adherent coatings ලංකාවට හඳුන්වලා දීලා තියෙනවා. ලංකාවටයි මාලදිවයිනටයි එකම exclusive authorized distributor Chemitech කියන range එකේ panels වලට protection coatings වලට. එතකොට ඊට අමතරව ලංකාවේ ගත්තත් දැන්ට කිලෝවොට් 44000ක් අපි maintain කරනවා. එතකොට කිලෝවොට් 44000ක් ඔයගොල්ලෝ maintain කරනවා. ඒ කියන්නේ සෝලාකියා ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් මේ වෙනකොට මේ අද වෙනකොට කිලෝවොට් 44000ක් maintain කරනවා. yes. so ඒකත් එක්ක අපි බෑග්ග්‍රවුන්ඩ් එක ගත්ත ගමන්
ගොඩක් යුරෝප් එක කනෙක්ට් වෙලා තියෙනවා. එතකොට යුරෝපියන් අපි තමයි ලංකාවේ පළවෙනි මේ ප්‍රිවෙන්ටිව් මේන්ටෙනන්ස් ආයතනයේ ලෝකේ තියෙනවා සෝලාර් ක්ලීනර්ස් නෙට්වර්ක් කියලා ගෲප් එකක් යුරෝප් 44 countries වලට. ඒකේ පළවෙනිම මෙම්බර්. එතකොට ඒකත් එක්ක ලංකාවට මාළ දිවයිනේට අපි කෙමිකල් හඳුන්වලා දුන්නා. රොබෝ තාක්ෂණය හඳුන්වලා දුන්නා ලංකාවට ඉන්දියාවට මාළ දිවයිනේට ස්පේන් වලින්. ඕකේ. සෝ ඒක තමයි අපේ ස්පෙෂාලිටි එක. එතකොට මේ වගේ සයිට් එකක් දැනට ලංකාවේ කරන්න ඉන්න අපි විතර. ඒ කියන්නේ ඒ නොලෙජ් එක ඒ වගේම ඒ ස්කිල් එක මේ හැම දෙයක්ම බලන්න එනවා වැඩක් හරියට කරද්දි. මේ විස්තරය ගැන හොයාගෙන අතරවාරේ මට හම්බ වුණා ප්‍රභාත් කුමාර මහත්මයා. ප්‍රභාත් මහත්මයා දැන් මේ අපි මේ ඉන්න තැන හරි සුවිශේෂීනේ. මේ දැන් ඉන්න තැන ගැන කිව්වොත් ඇත්තටම අර දැන් මාදව ඔයා දැන් මෙතන මේ ගාඩන් එක කොච්චර උසකින්ද කියන එක ඔයාලට අයිඩියා එකක් තියනවද? කියන්නකෝ බාන්නේ මේ අපි මේ කොච්චර පොළොව මට්ටමේ ඉඳන් කොච්චර උසකින්ද? ඇත්තටම මීටර 186ක් 86යි. මේක මේ වගේ තැනක් ඇත්තටම මේ උස තියෙන්නේ ලංකාවේ මේ අපේ බිල්ඩින් එක විතරයි. සහ මේ ගාඩන් එකත් සුවිශේෂීනේ. සුවිශේෂී. ඔයා දන්නා මෙතන උඩ බලන්න. උඩ කොහොමද මේ මොකක්ද තියෙන කියලා ඔයාලට අයිඩියා එකක් තියනවද? මමත් මේ කල්පනා කරේ මෙච්චර උඩ තියෙන මේ සෝලාර් සිස්ටම් එකක්. විශේෂයෙන් ඔන් ග්‍රිඩ් සෝලාර් සිස්ටම් එකක්. ඔන් ග්‍රිඩ් සෝලාර් සිස්ටම් එකක් මේන්ටේන් කරනවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. ඇයි සෝලාකියා ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් එකේ සේවාව ලබා ගන්න හේතුව? ඇත්තටම මාදව මෙච්චර ලොකු මේ උසකින් තියෙන ලෝකයේ තියෙන උසම මේ වර්ටිකල් ගාඩන් එක තමයි මේ අපි දැන් වයමා ඉන්නේ මාදව. ඉතින් මේ වගේ යම්කිසි කම්පැනි එකකට හෝ මොකද දෙද්දී අපි ගොඩක් කල්පනා කරන්න ඕන මේ කොහොමද මේක කරන්න කම්පැනියක් හොයාගන්න එක. ආවට ගියාර කරන්න බෑ. ඔව්. ඉතින් මට ඒ අතරේදී හම්බුණා මේ සෝලකයා කියන කම්පැනිය. එයාලගේ තියෙන මේන්ටෙනන්ස් කොහොමද කරන්න කියන එක. මිස්ටර් කොඩිතුවකුත් එක්ක කතා කරලා බැලුවා එයාගේ ප්‍රොෆයිල් එක බලලා කොහොමද එයාගේ මෙතඩ් බැලුවා. ඉතින් ඒක මම ඉදිරිපත් කරා අපේ ඉන්ටොප් මැනේජ්මන්ට් එකට. ඉතින් එයාලා රෙකමන්ඩ් කරා මේ කම්පැනිත් එක්ක යන්න කියන එක රෙකමන්ඩ් කරා. මේ වෙනකොට දසිත ලංකාවේ සෝලාර් කම්පනීස් ඒ වගේම සෝලාර් ඉන්ස්ටොලේෂන්ස් හැම තැනකම සෑහෙන දකින්න පුළුවන්. ඇත්තටමකොත් මගේ ගෙදරත් මම සෝලාර් කරලා තියෙනවා. මම ඒකෙන් සෑහෙන ප්‍රතිලාභ ලබනවා. ඒක මම කියන්න ඕනේ. මම නම් ඕනම කෙනෙක් දිරිමත් කරනවා ලංකාවේ නිසි නිර්දේශවලට යටත් සෝලාර් කරගන්න පුළුවන් නම් මම නම් පොඩ්ඩලික ඒකට මම හරි කැමතියි. මම ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක් පාවිච්චි කරනවා. මට ඒකෙන් සෑහෙන ප්‍රතිලාභ තියෙනවා. දැන් ප්‍රශ්නයක් තියෙනවා දසිත. පහුගිය කාලේ ඉතින් හැම තැනම සෝලාර් පැනල් ගේනවා, සෝලාර් ඉන්ස්ටෝල් කරනවා. කරාට පස්සේ කරපු කම්පැනි එක හොයාගන්න දැන් අනිවාර්යයෙන්. ඊට පස්සේ මේන්ටේන් කරගන්න සාමාන්‍යයෙන් අවුරුද්දට වතාවක් දෙවතාවක්වත් සාමාන්‍යයෙන් අඩුම පොඩ්ඩක් මේන්ටේන් කරගන්න ඕනේ. ඒක කරගන්න හදපු කට්ටිය නෑ. එහෙම අයට මොකද කරන්න පුළුවන් උදව්? මාදව ලංකාවේ ලොකුම ඉෂුව එක ගත්තත් තියෙන්නේ සෝලාර් සවි කරනවා. සවි කරාට පස්සේ හිතනවා එතනින් ඉවරයි කියලා. අවුරුදු 20-25ක වරන්ටියක් දෙනවා. සෝ මම ඇත්තටම ක්ලියර්ලි ස්ටේට් කරන්න ඕනේ එකක් තමයි ඔය අවුරුදු 20-25 කියන වරන්ටිය එන්නේ සෝලාර් පැනල් වලට විතරයි. එතකොට ඉන්වර්ටර් එකට අවුරුදු 10ක් එනවා. කේබල් වලට වෙනම අවුරුදු 10ක් එනවා. ඇලුමිනියම් රේලින්ග්ස් වලට වෙනම කාලයක් එනවා. හැබැයි අපි බලන්න ඕන එක දේ තමයි වර්ක්මන්ෂිප් එකේ සවිකරණ ආයතනය කොච්චරක් දෙනවද කියලා. දැන් මේ මැනුෆැක්චරර් නෙමෙයි වොරන්ටිය දෙන්නේ. එතකොට පිට එක්කෙනෙක් වොරන්ටිය දෙද්දී මෙයා කම්පාර්ට්මන්ට් 43ක් විතර එක එක තැන් වලින් අරගෙන සවි කරාට පස්සේ එයාගේ වර්ක්මන්ෂිප් එකක් තියෙන්න ඕන. අපි ලංකාව වගේ රටක ගත්ත ගමන් මම දකින ගැටලුව අපි මේ සෝලකියා ඉන්ටර්නැෂනල් ලොන්ච් කරන්න ප්‍රධාන හේතුව මාදව ලොකු ස්පේස් එකක් තිබ්බා ප්‍රිවෙන්ටිව් මේන්ටෙනන්ස් පැත්තේ. ඒ කියන්නේ සර්විස් එකක්ම වෙන්නේ නැති තරම්. ඒ හේතුව තමයි ලංකාව ගොඩක් හයි සෙන්සිටිව් මාකට් එක. එතකොට කම්පිටිෂන් එක වැඩි වෙන්න කට්ටිය සෝලාර් සවි කරනවා. ඊට පස්සේ ඒ ආයතන එකක් වහලා දාන ඒගොල්ලෝගේ ෆයිනෑන්ෂල් ඉෂුස් ඉන්න එතනින් එහාට ඒ කස්ටමර් සම්පූර්ණ නිග්ලෙක්ට් වෙනවා. ඉතින් සෝලාර් පද්ධතිය දැන් මාදව සෝලාර් පද්ධතියක් සවි කරලා තියෙනවා කියනවා. ඇත්තටම මාදව මම දකින්නේ ඔයා නැෂනල් සෝලාර් හීරෝ කෙනෙක්. because ඔයාගේ බිල බින්දුව කරනවා විතරක් නෙමෙයි ඔයාගේ නේබර්ගේ කාබන් ෆුට්ප්‍රින්ට් එකත් ඉරේස් කරනවා. ඉතින් අපේ ලංකාවේ වෙන්න ඕනේ හරිනම් සෝලාර් සිස්ටම් එකක් සවි කරලා තියෙන පුද්ගලයෙක්ව අප්‍රීෂিয়েට් කරන්න ඕන. ඒගොල්ලන්ට වෙනම ස්පේස් එකක් තියෙන්න ඕනේ. but unfortunately ලංකාවේ ඒකට ලොකු
ඉඩ ශක්තියන ස්පේස් එකක් තියෙනවා. ඉතින් ඒක ෆුල්ෆිල් කරන්න තමයි අපේ ගෝල් එක උනේ 2019 අපි පටන් ගත්තේ R&D 2022 වෙනකන් ලොන්ච් කරේ නෝකින් පස්සේ තමයි දැනට අපි හිතනවා මුළු ලංකාවෙම ගත්ත ගමන් 1700කට හැන් මෙගාවොට් සබි වෙලා තියෙනවා. ඒකට අපි තාම කරලා තියෙන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ කිලෝවොට් 47යි. ඒ කියන්නේ මෙගාවොට් 44යි විතරයි. ඉතින් ඇත්තටම ගත්තොත් මේ මාකට් එක ගොඩක් මැසිව්. ඒ වගේම මාදෝ මේ ඉෂුව එක ලංකාවට විතරක් ආවේනික ඉෂුව එකක් නෙමෙයි. මේක ලෝකෙම තියෙන ඉෂුව එකක්. අපි යුරෝපයට ගියත් යුරෝපෙත් සෝලර් සිස්ටම්ස් අපි කරාට පස්සේ ඔය ආෆ්ටර් කෙයාරින් කියන ඉෂුව එකේ ලැග් එකක් තියෙනවා. එතකොට අපේ ලංකාවේ ගත්ත ගමන් අපි නිකන් අපේ ගෙදර තියෙන උපාංග ගත්තත් අපේ AC එකක් සවි කරන එක්කෙනා කෝල් එකක් දීලා ඇවිල්ලා සර්විස් කරනවා නැහැ. අපි ඇන එකකින්ම ඔය ප්‍රිවෙන්ටිව් මේන්ටෙනන්ස් කියන පැත්ත කන්සර්න් කරන්නේ නැහැ. බට් සමහර රටවල් තියෙන ඒක මතම කන්සර්න් වෙනවා. එතකොට විතරයි ඔය අවුරුදු 20ක් 25ක් සෝලර් පද්ධතිය දුවන්න පුළුවන්. දැන් මෙහෙමයි. මමත් උඩට යනවානේ. ඒ නිසා මමත් මගේ මූලික වෛද්‍ය පරීක්ෂණය කරගෙන යන්න ඕන. දැන් මේකේ වැදගත් දේ තමයි මේ හැම සේෆ්ටි මෙතඩ් එකක්ම හරි විදියට අනුගමනය කරලා තමයි අපි වැඩේට යන්න ඕනේ. ඒක හරිම වැදගත්. බලාගෙන ඉන්නකෝ. තව දෙයක් තියෙනවා. මේ වගේ උස තැනකට යන්න කලින් වෙදර් රිපෝට් එක බලන්න ඕනේ. මේ වෙලාවේ කාලගුණික තත්ත්වය බලන්න ඕනේ. ඒ හැම දෙයක් ගැනම සැලකිලිමත් වෙලා තමයි අපි උඩට යන්නේ. ඔන්න මම හැම විදියටම ලෑස්තිලා ඉන්නේ. මේක දැන් අපි උදේ තිබුණාට වැඩිය මේ වෙලාවේ පොඩ්ඩක් වින්ඩ් එක වැඩි, හුලඟ වැඩි. හුලන් තත්ත්වය පොඩ්ඩක් වැඩි. දැන් අපි එන වෙලාවේ තිබ්බට වැඩිය. හැබැයි බලමු උඩට ගිහලා බලමු. මම කවදාවත් මේ වගේ අත්දැකීමක් අරගෙන නැහැ. මේගොල්ලෝ නම් හොඳට පුරුදු වෙච්ච ප්‍රොෆෙෂනල් මේ වැඩේම දන්න අය. මම ගිහලා බලන්න මොකද තත්ත්වය කියලා. පුළුවන් නම් කරමු, බැරි වුණාම බයමු. යා. yes මාදව අපි මේ ඉන්නේ ඉන්වර්ටර් ඒරියා එකේ. so මාදවට දකින්න පුළුවන් මෙතන කිලෝවොට් 25 on grid inverters 5ක් සවි කරලා තියෙනවා. so මේවල fans දැක්ක ගමන් බලන්න පුළුවන් මේවල මේ ගොඩක් dust එක build up වෙලා. so මෙහෙම උනේ ගමන් වෙන්නේ මාදව මේ ඉන්වර්ටරේ විසින් මෙයාගේ නිෂ්පාදනය අවම කරගන්නවා. එයාව cool කරගන්න හේතුව මේ fans වලින් යට support එකක් එන්නේ නැති හින්දා. ඊට අමතරව මේවල SPDs තියෙනවා. ඒවා පිච්චිලා තියෙනවද කියලා check කරනවා. inverter එකේ alarm history එක check කරනවා. ඊට පස්සේ සෑම DC AC enclosures වල තියෙන සෑම compartment එකකම continuity test එකක් කරනවා. ඒ වගේම loose connections තියෙනවා නම් ඒ ටික තද වෙනවා. ඒ වගේම thermal accumulation test එකක් කරනවා. so මේ area එකෙන් තමයි මාදව අපි හඳුන්වලා දුන්න preventive maintenance steps 41කින් initial steps ටික පටන් ගන්නෙ. so මෙතනින් තමයි solar panel වල එන DC electrical energy එක AC electrical energy එකක් හැටියට convert වෙන්නේ. දසිත අපි රූෆ්ටොප් එකේ සෝලර් ස්ට්‍රක්චර් so මෙතනින් එහාට මේකේ අතර මේන අපි ටැංක් එක කොන්ෆිගරේෂන් ටැංක් එක තියෙන මේ හරි මෙතනින් තමයි මිඩල් සපෝටිංగ్ ස්ට්‍රක්චර් එක තියෙන්නේ. මෙතනින් උඩට සෝලර් පැනල් එක තියෙනවා. මේ අපි අඩි මේ වෙලාවේ තින්නේ 605ක් විතර අඩි 605ක් මීටර් 1180 මීටර් 185ක්. මෙන්න මේ විදිහට තමයි මේ උඩම හරියට ආවම දකින්න තියෙන්නේ. බලන්න පුළුවන්කම ලැබෙන්නේ. එතන වැඩි බිම් බලන්න යන්න හොඳ නෑ. මේකට වෙනම ගැටක් තියෙන්න ඕනේ මේ වගේ තැනකට නගින්න. මම මගේ සේෆ්ටි බෙල්ට්ස් දාලා තියෙන්නේ. ඒ හරිය විදිහට මට දසිත ගයිඩ් කරාම ආව ඒවා හරියට පාවිච්චි කරන්න ඕන කියන එක. ඔයාලට මට ඕනකමක් තිබුණේ ඔයාලට මේ පේන විදිය කොයි වගේද කියලා පෙන්වන්න අවස්ථාවක්. බලන්න
පේන විදිය මෙන්න මේ විදිහට තියෙන්නේ. අපේ ළමයි ටික උඩ වැඩ. රයිට්. දසිත දැන් අපිට අර මොකද්ද මේ වෙලාවේ පේන්නේ? මාදෝ මේ ඇත්තටම කරන්නේ අපි ඇන්ටිස්ටැටික් SWP50 ඇන්ටිස්ටැටික් ඇන්ටි ඇඩරන් කෝටින් එක පැනල් එකට ඉස්සෙල්ලාම මේ ස්ප්‍රේ කරන එක තමයි කරන්නේ. හරි. ඕක කරාට පස්සේ විනාඩි 15ක් 20ක් අතර වගේ තියලා ඊට පස්සේ අපේ බ්‍රෂස් වලින් බ්‍රෂ් කරන්න පටන් ගන්නවා. හරි. ඔන්න ඉනිෂියල් ස්ටෙප් එක විදිහට මේ විදිහට ස්ප්‍රේ කරගන්නවා පැනල් එක උඩට. මේක හරි ඊවන්ලි වෙන්න ඕන. නිකන් හරි එක ඒරියා එකක කෝටින් එක වැදිලා තිබ්බේ නැත්නම් ඒ ඒරියා එකට ඩස්ට් එක බදන්න පටන් ගන්නවා. රයිට්. මේකෙන් කරන්නේ 105ක් නිෂ්පාදනය වැඩි කරනවා. ඒ කියන්නේ ලයිට් ට්‍රාන්ස්මිෂන් එක ග්ලාස් එකකින් නම් සෙල් එකට ලයිට් එක ෆෝටෝන ට්‍රාන්ස්මිෂන් එක වැඩි කරගන්නවා. ඒ වගේම ඩස්ට් එක බදන්න දෙන්නේ නැහැ. ආයිමත් ඔය කුරුල්ල එහෙම දරා කරත් පිච්චුනොත් පිච්චෙන්නේ අපි ඔය දාන ඇන්ටිස්ටැටික් ඇන්ටි ඇඩරන් කෝටින් එක. ඒකින්ද පැනල් එකේ මැනුෆැක්චර් වොරන්ටි වොයිඩ් වෙන්නේ නැහැ. ඒතර මේ කෙමිකල් එකේ ස්පෙෂැලිටි එක තමයි ලෝකේ දැනට ඉන්න টপ 17 මැනුෆැක්චරර්ස්ලා රෙකමන්ඩ් කරපු පේටන්ට් එක තියෙන TUV SUD certification එක තියෙන 100% biodegradable chemical එක. So මේක sketch එකේ ඉඳන් panel එකක තමයි හදලා තියෙන්නේ. ඒක හින්දාමයි TUV SUD certification එක ඔප්ටින් කරන්න පුළුවන්. දැන් මාදෝ මේ අපි කරලා තියෙන්නේ විනාඩි 15ක් දැන් coating එක ගහලා තියලා තියෙනවා glass එකට බදන්න. ඔව්. දැන් කරන්නේ මේ එක cleaning කරන process එක. ඒක rinse කරනවා. ඒක excessive chemical ටික rinse කරලා ඔය bird drops, carbon deposit, debris, pollen වගේ තියෙනවනම් ඒ ටික organic contamination අයින් වෙලා coating එක වටින් කරනවා. රයිට්. දැන් මේ වෙන වැඩේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරමු. මාදෝ මේකෙදි වෙන්නේ අර excessive chemical ටික rinse වෙන එක තමයි. ඒ වගේම ඔය debris, pollen, beeswax ඊට පස්සේ ඔය bird droppings එහෙම තිබ්බ එකම ඒ ටික අයින් වෙන එක තමයි වෙන්නේ. දැන් ඕකෙදි බලන්න පුළුවන් මාදෝ දැන් ගොඩක් කට්ටිය ඔය මොප් පාවිච්චි කරන පැනල් හොදලා. දැකලා ඒතර මොප් එකක් කියන්නේ වැලි ඒකෙන් ඇබ්සෝබ් කරන එක වෙන්නේ. එතකොට එයා කරන්නේ එයා නොදැන පැනල් එකේ ඇබ්සෝබ් කරපු වැලි වලින් හූරන එක. ඒතර දැන් මේකෙදි වෙන්නේ අර වතුර එන්නේ ඔය තියෙන වැලි ටික ඔක්කොම හේදිලා යනවා වතුරත් එක්ක. අරකින් බ්‍රෂ් පැනල් එක තමයි බ්‍රෂ් වෙන්නේ. බ්‍රෂ් වෙන්නේ. නැත්තම් වැලි වලින් හීරෙන එක වෙන්නේ. අනික අපි විනාඩි 15කට කලින් කෙමිකල් එකක් දාලා ඒක කෝටින් එකක් දාලා ඊට පස්සේ තමයි මේ process එක පටන් ගන්න තියෙන්නේ. ඒතර අනිවාර්යෙන් කෙමිකල් එක කලවම් කරලා විනාඩි 15ක් 20ක් තියන්න ඕන. ඇප්ලයි කරලත් විනාඩි 15ක් 20ක් තියන්න ඕනේ. ඊට පස්සේ තමයි රින්ස් කරන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් කිලෝවොට් සාමාන්‍යයෙන් ගෙවල් වල 3 තියෙනවා. කිලෝ 3 තියෙනවා. 5 තියෙනවා. ඒතකොට කෙනෙක්ට හිතන්න බෑ අනේ ඉතින් අපේ පොඩි පැනල් වගේ අයිනේ ඕක කමක් නෑ. එහෙම නෑ. එහෙම නෑ. කාගේ වුණත් සල්ලිනේ. නේද? වේදම් කළා තියෙන දැන් මම වුණත් එහෙමයි. මම වේදම් කළා තියෙන සල්ලි. එතකොට මම ඒ සල්ලි වේදම් කරලා අවුරුදු 25ක් ඉස්සරහට බලාපොරොත්තු වෙන එක අවුරුදු 3ක් 4ක් ඇද්දී ඒක නැති වෙලා ගියොත් අපරාධයක්. මහා අපරාධයක් ඒක. ඔව්. ඒ විතරක් නෙමෙයි අතරම අපි දැන් අපි ගණන් හදන්නේ ඔය කිලෝවොට් 3 ඒවා 5 ඒවා ඔක්කොම එකතු වෙලානේ මේ මෙච්චර මෙගාවොට් ගණනක් ලංකාවේ තියෙන්නේ. එතකොට අපි කිලෝවොට් 5ක් ගත්තත් හරි එයා නොදැනවා අවුරුද්දකට ගස් 32ක් පොලියුට් වෙන එක නවතිනවා. කාබන් එමිෂන් ගත්ත ගමන් CO2 somewhere around metric ton 1.2 විතර වගේ අවුරුද්දකට එයාගෙන් වේව් ඔෆ් වෙනවා. ඉතින් ඒ වුණාට ඉතින් අර 5 කිලෝවොට් එක 3 කිලෝවොට් එක කිව්වට අනිවාර්යෙන් මේ විදිහට මේන්ටේන් කරොත් අවුරුදු ඔය කාලේ ලයිෆ් ස්පෑන් එක උඩරිම එයාට ගෙනියන්න පුළුවන්. එයා පාවිච්චි කරලා තියෙන පැනල් එකත් ඕකට බලපානවා. ඒ ඉන්ස්ටෝල් කරලා තියෙන විදිහත් බලපානවා. දසිත දැන් ඕගොල්ලන්ගේම ඔයගලන්ට ලයිසන්ස් තියෙද්දි සෝලාර් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් එක ලයිසන්ස් එක තියෙද්දි ඇයි ඕගොල්ලෝ ඔයාලගේම සෝලාර් ප්‍රොජෙක්ට්ස් කරන්නේ නැත්තේ? මම කියන්නේ මේ මේන්ටෙනන්ස් කරනවට අමතරද? ඔව්. අද අපේ එක්ස්පර්ටීස් තියෙන ඇත්තටම ප්‍රිවෙන්ටිව් මේන්ටෙනන්ස් පැත්තේ. ඔව්. ඒතකොට ඒ වගේම අපි ලංකාවට හඳුන්වලා දුන්නා ටයිප් SCI කියලා මෙතඩ් එකක්. ඇත්තටම අපේ පොලිසියක් හැටියට මුලදී තිබ්බේ අපි ඉන්ස්ටලේෂන් කරන්නේ නැහැ කියලා. අපි මේ තියෙන පද්ධති ටික හරි ගස්සලා මේකෙන් ඔප්ටිමම් නිෂ්පාදනය ගන්න එක තමයි අපේ අරමුණ තිබ්බේ. ඊට පස්සේ අපි කල්පනා කරා මේ පද්ධති දැකලාම ඇයි අපිට ප්‍රිවෙන්ටිව් මේන්ටෙනන්ස් හඳුන්වලා දුන්නා වාගේ වෙනත් විදිහේ ඉන්ස්ටලේෂන් මෙතඩ් එකක් හඳුන්වලා දෙන්න බැරි කියලා. එතකොට අපි ලංකාවට හඳුන්වලා දුන්නා ටයිප් SCI කියන මෙතඩ් එක. ලංකාවෙම ලෙක්චරර්ස්ලා ඉන්ජිනියර්ස්ලා 32ක් කන්සල්ට් කරලා ලංකාවෙම සවි කරලා තියෙන පද්ධතිය 6800 කිලෝවොට් R&D කරලා යුරෝපේ සවි කරන සේෆ්ටි ෆීචර්ස් ඒ ටික ඉන්ෆියුස් කරා මෙන්න මේ SCI කියන මෙතඩ් එක. සෝ එතකොට මේකේ ඇඩ්වාන්ටේජ් එක තමයි එකක් ඩියුරබිලිටි එක. ඔව්. දෙවෙනි එක තමයි ඔප්ටිමම් ප්‍රොඩක්ෂන්. එතකොට මේකෙදි ඒරෝඩයිනමිකල් කූලින් හැදෙනවා පැනල් ටික ඉන්ස්ටෝල් කරද්දී highest grade compartment. මේකේ ඇණයක් ගත්තත්
වැඩි ඔන්න GI ක්ලිප් එකක් ගත්තත් ඒකත් එන්නේ 3 Note 4 සුදු යකඩ වලින් SS වලින්. එතකොට කේබල් එක වෙන්න පුළුවන්. ඒකට ස්පෙෂල් ලග්ස් අපි ලංකාවේ ගන්න නැති දේවල් අපි ලංකාවට ඉම්පෝර්ට් කරා ඒක වෙනුවෙන්. ඊට පස්සේ ලංකාවේ කිලෝවොට් 250 300ක් විතර සවි කරලා අපි ප්‍රොඩක්ෂන් එක යන්න දීලා මාකට් කරන්න නැතුව බැලුවා. එතකොට අපේ සාමාන්‍යයෙන් මහදවක ගෙදර 5 කිලෝවොට් එක කොච්චරක් විතර වගේ නිෂ්පාදනය කරනවා. අපේ ගෙදර කිලෝවොට් 5 ඇවරේජ් එකක් විතර ගත්තොත් යුනිට් 600. 600. ඒතර අපේ මැක්සිමම් ගිහිලා තියෙනවා 5 කිලෝවොට් එක 901ක් දැනට. yes. එතකොට අපේ ඇවරේජ් එක තියෙනවා සාමාන්‍යයෙන් 700යි 750න් උඩ. එතකොට ඒක of course වෙනස් වෙනවා සමහර ඒරියා එකකින් ඒරියකට but 700 ගැප් එකේ අපිට ගැරන්ටි කරන්න පුළුවන් නිෂ්පාදනයේ. ඒ වගේම ඩියුරබිලිටි එක ගත්ත ගමන් ඔය කියනවා වාගේ අවුරුදු 20ක් 25ක් දුවන්න ඕන නම් ඒ විදියට ඒ highest grade compartment වලින් සබි කරත් අනිවාර්යෙන් ඒක කරන්න පුළුවන්. කම්පාර්ට්මන්ට් 63ක් පාවිච්චි වෙනවා ඒක ඉන්ස්ටෝල් කරලා. ස්ටෑන්ඩඩ් එක තියෙන 40ක් 43ක් විතර. ඕගොල්ට මතකද 2025 පෙබරවාරි මාසේ 9 වෙනිදා මගේ මතකයේ නිවැරදි නම් මුළු ලංකාවෙම විදුලි බිඳ වැටීමක් සිද්ධ වුණා. ඒ වෙලාවෙත් එක කතාව හරි ලව් පැන්නා කිව්වා. බොහෝ කතාව. හැබැයි මේකේ ටෙක්නිකලි ගැටලුවක් තියෙන්න ඕන කියලා මං හිතන්නේ ඕනම කෙනෙකුට තේරුණා. දසිත ඔයාගේ තියෙන දැනුම සහ ඔයා දන්න දේ අනුව මොකක්ද ඇත්තටම සිද්ධ වුණේ? ඒ වගේම මට තව ප්‍රශ්නයක් තියෙනවා. මං අහලා තියෙනවා මේ සැටර්ඩේ සන්ඩේ මේ ෆ්‍රීකවන්සි ඩවුන් කරනවා එහෙම නැත්නම් මේක ග්‍රිඩ් එකට ගන්නේ නැහැ. මෙන්න මේ වගේ කතා බහක් මේ සමාජය ඇතුළත තියෙන. ඒ කියන්නේ අපේ ගෙවල් වල අපි හදන ජෙනරේට් කරන සෝලර් එක මේ පද්ධතියට හරියටම එකතු වෙනවද නැද්ද? මොකක්ද මේකට තියෙන උත්තරේ? ඔව්. බාදව ඇත්තටම ගත්තත් ඔය ෆෙබ්‍රුවරි 9 ඉෂුව එක ආව ගමන් අපේ ලංකාවේ අන්ඩර් ෆ්‍රීකවන්සි ඒ කියන්නේ ලෝවර් ෆ්‍රීකවන්සි යන හින්දායි පද්ධතිය ඔය ලංකාවෙම බ්ලැක් අවුට් එකක් ආවේ. එතකොට මේ වගේ දෙයක් වෙන රටවල් යුරෝපේ රටවල් වලටත් වෙලා තියෙනවා. ඔව්. ඒතර ඔය හේතුව තමයි ඉන්වර්ට් සෝලර් සිස්ටම් එකක් අපි සවි කරාට පස්සේ ඔය ඉන්වර්ට් එකේ අපි සෙටින්ග්ස් තියෙනවා. ඒ සෙටින්ග්ස් වලදී මෙයා ඔපරේට් කරන්න එයාගේ ෆ්‍රීකවන්සි රේන්ජ් එකක් තියෙනවා. එතකොට මේ රේන්ජ් එක දැන් අලුතෙන් සෝලර් පද්ධතියක් ඕනම එක්කෙනෙක් දැන්ට අවුරුදු 14ක් පරණ වෙන්න පුළුවන්, අවුරුද්දක් පරණ වෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම අලුතෙන් ලංකාවේ අමෙන් කරලා තියෙනවා ගයිඩ්ලයින් හදලා තියෙනවා මේ ෆ්‍රීකවන්සි සෙටින්ග්ස් මාරු කරන්න. හේතුව තමයි සාමාන්‍යයෙන් සෙනසුරාදා ඉරිදා ගත්ත ගමන් ලංකාවේ පද්ධති වලින් මෙගාවට් 400ක් විතර මණ්ඩලෙන් කට් ඔෆ් වෙනවා. හරි. ඔන්න ඔය අන්ඩර් ෆ්‍රීකවන්සි යන හින්දා. හරි. එතකොට ඔන්න ඔය අන්ඩර් ෆ්‍රීකවන්සි හේතුව තමයි අපි බ්ලැක් අවුට් එකක් වෙන්න ප්‍රධාන හේතුව. ඒකට අර විවිධාකාර කතාව වඳුරු පැනලා වුණා, ඒ වගේ දේවල් වුණා කියලා. බට් ඇත්තම ටෙක්නිකල් බෑග්ග්‍රවුන්ඩ් එක ගත්තත් ඔන්න ඔය ෆ්‍රීකවන්සි ඉෂුව එකේ හින්දා තමයි ලංකාවේ ඔය සිස්ටම්ස් කට් ඔෆ් වෙන්නේ. දැන් දසිත මම මගේ ගෙදර හදලා තියෙන සෝලා මම මේ සවි කරලා තියෙන සෝලා පද්ධතිය මට මතක හැටියට දැන් අවුරුදු 4කට විතර කලින් ඉන්ස්ටෝල් කරපු එක. එතකොට මේ ඔය කියන ඕවර් වෝල්ටේජ් එහෙම නැත්නම් අන්ඩර් ෆ්‍රීකවන්සි කියන තත්ත්වය මගේ ගෙදරටත් මම මගේ ගෙදර කියන උදාහරණයක් ගන්න මේ බලන ඕගොල්ලන්ටත් මේ ප්‍රශ්න තියෙන නිසා මේ අපි හැමෝටම මේ ප්‍රශ්නේ බලපානවා. අනිවාර්යයෙන්. මහදවගේ ගත්ත ගමන් දැන් අවුරුදු 4ක් කියලා කියන්නේ මේ අවුරුදු 2025 මාර්ච් වලට කලින් ඉන්ස්ටෝල් කරලා තියෙන සෑම පද්ධතියකම අනිවාර්යෙන් මේ අලුත් ගයිඩ්ලයින් වලට සෙටින්ග්ස් තියන්න ඕන. නැතිනම් වෙන්නේ සෙනසුරාදා ඉරිදා වගේ දවස්වල අන්ඩර් ඕවර් වෝල්ටේජ් නැතිනම් අන්ඩර් වෝල්ටේජ් නැත්නම් ඕවර් ෆ්‍රීකවන්සි අන්ඩර් ෆ්‍රීකවන්සි යද්දී මේ සිස්ටම්ස් ටික ඉමීඩියට්ලි කට් ඔෆ් වෙනවා ග්‍රිඩ් එකෙන්. එතකොට ඔය ඒ කට් ඔෆ් එක මෙගාවට් 400ක් වගේ උනේ ගමන් මුළු ලංකාවෙම ග්‍රිඩ් එක අන්බැලන්ස් වෙනවා. ඉතින් ඒක හින්දා සෑම සෝලර් සවි කරලා තියෙන එක්කෙනෙක්ම අනිවාර්යෙන් මේ අදාළ ආයතනයට කෝල් කරලා ඒකේ සෙටින්ග්ස් ටික තියන්න ඕන. නිකන් හරි ඒ ආයතනයේ වහලා දාලා නම් නැතිනම් ආයතනයේ ඉන්නව රෙස්පොන්ස් එකක් එන්නේ නැහැ. ඒ වගේ වෙලාවකදී අපිට කෝල් එකක් අනිවාර්යෙන්. ඒතර අපේ බවුතරයක් ගත්ත ගමන් කස්ටමර්ස්ලා ගත්ත ගමන් ඩේලි එන්නේ එකක් වහලා දාලා. අනිත් එක තමයි ආයතනයේ ඉන්නවා ආයතනයේ ෆෝන් එකක් ආන්සර් කරන්නේ නැහැ. එතකොට ඒ වගේ වෙලාවකදී මාදව පුළුවන් ඇත්තටම අපේ මේන් ෆෝකස් එක තියෙන්නේ to protect and provide total care for our national solar heroes. එතකොට අපි ඒක 100% free guide කරනවා Sustainable Energy Authority එකේ support එකත් එක්ක. ඒ වගේම දැන් අපේ ලංකාවේ solar system සවි කරද්දි මහදව අපේ එක එක price වලට තියෙනවානේ. දැන් 5 kilowatt capacity එකක් ගත්ත එකම මම 5 කිලෝ. yes. so ලක්ෂ මේ වෙලාවේ ගත්තත් ලක්ෂ 7 ඉඳන් ලක්ෂ 11 මාර වෙනකන් තියෙනවා. ඒකට මේක එකම සමහර වෙලාවට ඉන්වර්ට් එක එකම පැනල් එක බට් සිස්ටම් එක වැඩි වෙනවා. හේතුව තමයි සාමාන්‍ය සිස්ටම් එක ඩිසයින් කරද්දී කම්පාර්ට්මන්ට් 43කට හැම පාවිච්චි වෙනවා. අපිට ඕක පුළුවන් ස්ටෑන්ඩඩ්ස් වලින් පල්ලෙහාට ගිහිල්ලා කියන අන්ඩර් ස්ටෑන්ඩඩ්ස් කරන්නත් පුළුවන් ස්ටෑන්ඩඩ්ස් වලට කරන්නත් පුළුවන්. නැතිනම් ස්ටෑන්ඩඩ්ස් වලින් උත් එහාට ගිහිල්ලා ඔය යුරෝපියන් සේෆ්ටි ෆීචර්ස් වගේ දේවල් දාලා ඩිසයින් කරන්නත් පුළුවන්. අල්ට්‍රා ප්‍රීමියම් විදියට. ඒතර ඔය ලයිෆ් ස්පෑන් එකක් සෝලර් පද්ධතියක අවුරුදු 20 25 ඩිපෙන්ඩ් වෙන්නේ ඒ සිස්ටම් එක සවි කරන එකෙන්.
එතකොට ඒක අනිවාර්යෙන් එක් කරන්න ඕනේ. ඒ වගේම අපි ලංකාවට ඔප්ෂන් එකක් හැටියට ප්‍රොවයිඩ් කරා හෙල්ත් රිපෝට් කියලා දෙයක්. එතකොට ඒකෙදි වෙන්නේ ඔබේ පද්ධතිය සවි කරාට පස්සේ මේක ස්ටෑන්ඩඩ් වලට සවි කරලා තියනවාද? එක CB එකේ ලෙකෝ එකේ ස්ටෑන්ඩඩ් ගයිඩ්ලයින් වලට තියනවාද? ඒ වගේම අපි හිතන්නකො අපේ එක්ස්පීරියන්ස් එකෙන් ඔය අපි දැන් සාමාන්‍යයෙන් ආයතනයක් ගත්තත් එයා සවි කරන දේ තමයි එයා දන්නේ. ඔව්. අපේ ගත්ත ගමන් මුළු ශේෂ්ත්‍රෙම සවි කරන පද්ධතිය අපි දන්නවා. එතකොට අපිට සාමාන්‍යයෙන් වැරදි පේන percentage එක ගොඩක් වැඩි. එතකොට අපි roof base එකක් solar panel එකක සවි කරද්දී ඒ base එක හරියට සීලන් දාලා ගෙහුවේ නැත්නම් අවුරුදු 7ක් 8ක් යද්දී ඒ ඇනේ කොරෝඩ් වෙලා වතුර ලීක් වෙන්න පටන් ගන්නවා. vibration එකකින්ද panel වල micro crack ඇති වෙනවා. නැතිනම් panel ටික කඩාගෙන වැටෙන්නත් පුළුවන්. ඒක හින්දා ඒ දේවල්ුත් හරියට කරලා තියෙනවද කියලා මෙන්න මේ හෙල්ත් රිපෝට් එකේදී සම්පූර්ණ සිස්ටම් එකම කවර් වෙනවා. එතනින් මේ රිපෝට් එක දුන්නාට පස්සේ good to go සිස්ටම් එක සම්බන්ධයෙන් මොකෝ සමහර වෙලාවට මාදව වෙන්නේ ඇත්තටම රිනියබල් ඒ කියන්නේ go green කියන concept එක වෙනුවෙන් ගිහිල්ලා අමාරු වැටිච්ච කස්ටමර්ස්ලා ඕන තරම් අපි දැකලා තියෙනවා. අන්තිමට හොඳට තිබුණු වහල ලීක් වෙන්න පටන් ගන්නවා. ලීකොත් වෙන්න පටන් ගන්නවා. අවදානම ඒක ඇත්ත. එතකොට ලීකොත් වෙන ඒ වගේම මේ සෝලා වලට යනවා කියන ලොකු මුදලක් ආයෝජනය කරන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් ලක්ෂ අඩුම ගානට යන්නේ නැතුව quality මේ වගේ පද්ධතියකදී price concern එක නැතුව quality concern යන තරම හොඳයි. මොකෝ හේතුව සෝලා එකක් ඔයගොල්ලන්ගේ සෑම කෙනෙක්ම ගෙදරක සවි කරනවා කියන්නේ නිකන් සෝලා පද්ධතියක් නෙමෙයි ඒක මිනි පවර් ප්ලාන්ටේෂන් එක. අනිවාර්යයෙන්. ලෑන්ඩ් සයිඩ් එකේ සිස්ටම් එකක් නම් මාස 9ට කෝස්ටල් ලයින් නම් මාස 6ට අනිවාර්යෙන් ප්‍රිවෙන්ටිව් මේන්ටනන්ස් කරන්න ඕනේ. මොකෝ හේතුව මාද ලෝකේ කොතනකවත් බලාගාරයක් නැහැ ප්‍රිවෙන්ටිව් මේන්ටනන්ස් ඕන් නැති. එතකොට අපි ලංකාවේ මේක ලොන්ච් කරද්දි කිව්වේ මේක සෙල්ෆ් ක්ලීනින්. මේක මේන්ටේන් කරන්න ඕනේ නැහැ. වැස්සට පැනල් හේදෙනවා. ඇත්තටම ගත්තත් වැස්ස වහිනවා කියලා කියන්නේ ඩස්ට් එක තවත් වැඩි වෙන එක වෙන්නේ. මොකෝ හේතුව මරයින් පැනල් එකකට මරයින් ලේයර් එකක් වැටෙනවා. ඒක වේලෙද්දි ඩස්ට් ලේයර් එකක් ෆෝම් වෙනවා. ආයි මරයින් ලේයර් එකක් වැටෙනවා. අර තියෙන ඩස්ට් එක පෙඟෙනවා. ලේයර් එකෙන් ලේයර් එක හැදෙනවා. දැන් දසිත මේ වගේ ප්‍රොජෙක්ට් එකක් මේන්ටේන් කරන්න උඩට නගින්න කලින් වෛද්‍ය පරීක්ෂණ කිරීම අනිවාර්යයි. ඇයි මෙහෙම එකක් කරන්න ඕන? yes මාතෝ. ඒක මැන්ඩටරි එකක්. ඇත්තටම මේක ලංකාවේ ගොඩක් කට්ටිය කරන්නේ අපි විතරයි ওই මේන්ටෙනන්ස් පැත්තට ඕක කරන්නේ. යුරෝප් එකත් එක ඕක අනිවාර්යෙන් කරනවා. ඒ කියන්නේ දැන් මෙතනදී සයිට් එකට ඇවිල්ලා නෙමෙයි අනිවාර්යෙන් සතියෙන් සතියට කරන්න ඕනේ වහලයක් උඩට කවුරු හරි නගිනවා නම්. ඒ හේතුව තමයි ඕනම එක්කෙනෙක්ට ෆෙයින්ට් වෙන්න පුළුවන් වහලේ උඩ බලලා අපි සාමාන්‍යයෙන් පොළවේ ඉද්දිත් උඩ බලලා බිම් බැලුවේ ගමන් පොඩ්ඩක් අර කැරකිල්ලක් වගේ එනවනේ. ඔව්. එතකොට අනිවාර්යෙන් එකක් මෙයාට ෆීව තියෙනවා. දෙවෙනි එක තමයි මෙයාගේ බ්ලඩ් ප්‍රෙෂර් එක කොහොමද? අනික තමයි මෙයාගේ ECG එක කොහොමද? අනික තමයි මෙයාගේ RBS එක කොහොමද? එතකොට ඔන්න ඔය ටික බැලුවට පස්සේ අපිට ක්ලිනිකලි රිපෝට් එකක් තියෙනවා මෙයා ස්ටේබල් වහලේ උඩට යන්න කියලා. හොඳයි. මොකෝ හේතුව තමයි ජීවිතයක් තමයි වහලයක් උඩ ඉන්නේ. එතකොට මොන හරි දෙයක් උනේ ගමන් ඒ ගෙදරටත් ලොස් එකක් කස්ටමර්ගේ ගෙදරටත් ලොස් එකක්. මොකෝ යාට ජීවිත කාලෙම මතක් වෙනවා මෙහෙම දෙයක් වුණා කියලා. ඔයත් සෝලා පද්ධතියක හිමිකරුවෙක් නම් ඔයාගේ සෝලා පද්ධතියේ සුරක්ෂිතභාවය සෝලකයා ඉන්ටර්නේෂනල් ආයතනයෙන් තහවුරු කරගන්න පුළුවන්. ඔයාගේ සෝලා පද්ධතිය නිසි ආකාරයෙන් නියමිත වෙලාවට නඩත්තු වෙන්නේ නැත්තම් සෝලකයා ඉන්ටර්නේෂනල් ආයතනයේ නියමිත ආකාරයෙන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නඩත්තු කරගන්න පුළුවන්. ඒ වගේම අලුතින් සෝලා පද්ධතියක් සවි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ඉහළම තත්ත්වයෙන් යුතු සෝලා පද්ධතියක් සවි කරගන්න අදම සෝලකයා ඉන්ටර්නේෂනල් ආයතනය සම්බන්ධ කරගන්න. වැඩි විස්තර දැනගන්න මෙන්න මේ අංකවලට කතා කරන්න.